මගේ නම දිලානි චතුරිකා. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දැනට ඉතින් පොල් ගෙදර ඉඩෙන පොල් තියලා ඊට අමතරව මම ගෙදර සුවඳ රැකියාව ගෙදර net මහනවා. කඩවල් ටිකක් තියෙනවා ඕඩර් අල්ලගෙන ඒක කරගෙන යනවා. ප්‍රතිලාභ කියන්නේ යාලා දෙන වර්ල්ඩ් විෂන් එක අනුග්‍රහක. මට විශේෂයෙන් මට මැෂින් එකක් හම්බුණා. ඒකෙන් තමයි මගේ ව්‍යාපාරය පවත්වාගෙන ගියේ. නැත්නම් ඒ කියන්නේ යාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට එහෙම උදව්වක් කරන හින්දා. ඒ හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නේ. නැත්නම් තාම එදා විදිහටම අපේ දැනට මේ වෙනකොට තියෙන දැන් අවුරුද්දක විතර ඉඳලාම අපිට වැස්ස තමයි මේ ලොකුම හානියක් වෙලා තියෙන. ඒ කියන්නේ ඒක කරදරයි. ඒතකොට ළමයිට ඉස්කෝලේ යන්නේ නැහැ. ගොඩක් ළමයි කම්මැලි වතුරේ බහලා යන්න ඕන හින්දා. එතකොට ඒ කාලේට ඇත්තටම මිනිස්සු ගොඩක් අසරණයි ජීවත් වෙන්න සමහරට කන්න බොන්නවත් හොයාගන්න විදියක් නැහැ. ගොඩාක් එළවලු ಜಾති තමා වගා කරන්නේ. එතකොට වතුර ආවම එළවලු ඔක්කොම සවුත් වෙනවා. කිසිම එළවලුවක් බේරගන්න බෑ වතුරෙන්. ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් අපි ඊතරම් සමාජයේ හරහා අපිට ලෝන් එකක් ගන්න. එතකොට ඒක අපිට මාස 3ක් කල් තියෙනවා. ඒ අතර අපේ සුවඳ රැකියාවල් දියුණු කරගෙන ඒ වලින් අපිට ආයෙ ණය පියවන්න පුළුවන්. මම අරන් තියෙන ණය එක එක විදිහට අරන් දෙන විසිට මගේ ව්‍යාපාරයට ඕන කරන මදුරු දැල් වලට රෙදි ඒ ඔක්කොම ගෙන්න ගන්නවා. කාලයට ගොඩක් මහලා ස්ටොක් කරගන්නවා. කොහොමත් වැස්ස කාලයට net යනවා වැඩි. මම කැමතියි මගේ මේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න පොඩි ෂොප් එකක් දාලා